මේ වෙද්දි සාර්ථක ව්‍යාපාරයක් බවට ඒකපත් වෙලා තියෙනවනේ. පටන් ගත්ත මුල් කාලය තුලම ඔයාට ලංකාවෙන් නවසීලන්තයට එන්න කැමති කට්ටියකින් එහෙම හොඳ ඉල්ලුමක් ලැබෙන්න පටන් ගත්තද නැත්නම් කාලයක් ගියාම මේක හැදුනේ? එක පාර හැදුන්නේ නැහැ. ඕක අර word of mouth නේ ඇත්තටම යන්නේ. කටින් කට. කටින් කට යන්නේ. කටින් කට යන එක ගත්තාම ඊට පස්සේ එක පාටම 2017 18 යන්න එක පාටම ලොකු ප්‍රමාණයක් මට කතා කරන්න පටන් ගත්තා. يعني හැමෝම මාව රෙකමන්ඩ් කරේ මිගෙල්ට කතා කරන්න හරි විස්තරය දැනගන්න පුළුවන්. ඕක තමයි ඒ කාලේ ඉඳන් අදටත් කියන්නේ. ඉතින් හරි විස්තරය දැනගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඔයා රට ගියා හෝ නැතුවා හෝ ඔයාට හරියටම ඇත්තටම ඔයාගේ ප්‍රොෆයිල් එක අනුව මොකක්ද ඉතින් වෙන්නේ කියන එක කිව්වහම ඔයාගේ කාලයත් ඉතුරු වෙනවා මගේ කාලෙත් ඉතුරු වෙනවනේ. ඒ කියන්නේ ඔයා ගාවට පොලිමේන හැමෝම බාර ගන්න නැහැ. නෑ. මොකද හේතුව ඒ පළවෙනි දේ තමයි ඉංග්ලිෂ් තියෙන්න ඕනේ. IELTS අනිවාර්යෙන්ම කරන්න වෙනවා. අනිත් දේ තමයි මුදල් කියන දේ නැතුව නවසීලන්තය කැනඩාව ඔස්ට්‍රේලියාව UK මේ කන්ට්‍රීස් වලට යන්න බෑ. එතකොට අපි සාමාන්‍යයෙන් අපේ තියෙනවා මේ ඔය ඇසෙස්මන්ට් කරන ස්ටේජස් වගේක් තියෙනවා. ඉතින් එතනදී ගොඩක් අය ඉතින් මේමනේ බොරුවට ඉස්සරහට අරන් යනවට වඩා ඒ කෙනාට තේරුම් කරලා දීලා ඒගොල්ලන්ට කරන්න බැරි නම් ඒක කරන්න බෑ කියන එක වටිනවනේ. ප්‍රශ්න අඩු කරවන්නේ නැහැ. නෑ.